සුබ දවසක් සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Move to USA channel එකට. ටික දවසක් මට වීඩියෝස් දාන්න බැරි වුණා. නමුත් වැදගත් අප්ඩේට් එකක් දැක්ක US State Department එක දාලා තියෙනවා green card lottery එක. එහෙම නැත්නම් diversity visa lottery එක ගැන. ඉතින් ඔයාලට ඒක වැදගත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම ලංකාවේ ඉඳගෙන apply කරන අයට. ඉතින් ඒ නිසා ඒක මම share කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ ඉන්ෆර්මේෂන් එක වැදගත් වෙයි. ඉතින් මම දැන් ෂෙයා කරන්නම් මේ ඉන්ෆර්මේෂන් එක ඒ වෙබ්සයිට් එක මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට ඔයාලටත් ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒ ගයිඩන්ස් එක දාලා තියෙන්නේ. මේක US State Department වෙබ්සයිට් එකේ තියෙන්නේ. travel.state.gov කියන එකේ මම ඒකේ link එක description එකේ දාන්නම්. මේක December 23rd December 23 තමයි මේ last updated මේ post එක. ඒකේ තියෙනවා diversity visa issuance updated guidance කියලා. Effective immediately, the Department of State has paused all visa issuances to diversity immigrant visa applicants. ඒකේ තියෙන්නේ pause එකක්. ඒ කියන්නේ తాවකාලික හත්තිට වීමක්, නිකන් විරාමයක් වගේ. ඒක කැන්සල් කිරීමක්, එහෙමත් නැත්නම් ඇබොලිෂ් කිරීමක්, එහෙම මොකක්වත් සාධාරණයක් නැහැ. ටර්මිනේට් කිරීමක් එහෙම නෙමෙයි, මෙතන පෝස් කිරීමක් තියෙන. ඉතින් මුලින්මම ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ වගේ දේවල් ඒ පෝස් කිරීමක් පමණයි කරන්න පුළුවන්. ඒවා නැත්තටම නැති කරලා දාන්න බෑ. මොකද මේ DV lottery program එක කොංග්‍රස් එකකින් අනුමත වෙච්ච දෙයක්. එතකොට US කොංග්‍රස් එක හරහාම මේවා ඇබොලිෂ් කරන්න, නැති කරන්න ඒ නීති ගේන්න ඕනේ. ඒවා බොහෝ වෙලාවට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන මේ temporary pause එකක් තියෙනවා. ඉතින් ඒකට හේතු දක්වලා තියෙනවා. මේ තියෙන්නේ why are diversity visa issuances being paused. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒකට හේතුව අර Thanksgiving දවසේ එක green card lottery එකෙන් ඇමරිකාවට ආව පුද්ගලෙක්. මම බොහෝ වෙලාවට මම හිතන්නේ එයාගේ පෞද්ගලික කෝන්තරයක් නිසා අර ප්‍රොෆෙසර් කෙනෙක්ට වෙඩි තියලා මරලා, ඒ වගේම තව බ්‍රවුන් යුනිවර්සිටි එකේ එයා ඉගෙනගත්ත යුනිවර්සිටි එකේ ශාලාවක ළමයි දෙන්නෙක් ඝාතනය කළා. ඒව පෞද්ගලික හේතු මත වෙච්ච දේවල්. නමුත් කෙසේ හෝ USCIS එක, ඒ වර්තමාන රජය, ඒගොල්ලෝ මේ හේතුව නිසා නැවත වාරයක් ඒ ග්‍රීන් කාඩ් ලොටරි එක හරහා එන අයව හරියට වෙට් කරනවද, හරියට ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් ඒව ඔක්කොම බලනවද කියලා, ඒගොල්ලෝ ඇමරිකාවට ගන්න සුදුසු තත්වයක ඉන්නවද කියන එක ඒව නැවතත් ඒගොල්ලෝ රිවිව් කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පෝස් එක තියනවා කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඉන්ඩිෆිනිට්ලි මෙහෙම පෝස් එකක් තියන්න බෑ. ඒක එක්තරා දවසක ඒ පෝස් එක අයින් කරලා නැවත යථා තත්ත්වයට පත් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් මම හිතන්නේ ඇමරිකාවේ ඒ රජයේ සතුව තමයි තියෙන්නේ මේකේ එක අන්පෝස් කරන එක. හරි. ඉතින් මෙතන ඊට පස්සේ තියෙනවා what happens to my visa interview appointment. ඒ කියන්නේ හිතන්න දැන් ඔයා diversity visa එක ඒ lottery එකෙන් win කරාම ඊට පස්සේ ඔයාට interview එක තියෙනවනේ. එතකොට මේ interview එක ගැන මොකක්ද කියලා තියෙන්නේ. මේ තියෙන්නේ diversity visa applicants may submit visa applications and attend interviews. හරි. ඔයාට ඒ visa applications දාන්න පුළුවන්, interviews attend කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් ඔයාගේ සමහරවිට visa interview එක ඔයාට letter එකක් ආවනම් visa interview එක මෙන්න මේ දවසට තියෙනවා කියලා, ඔයාට වෙන letter එකක් ආවේ නැත්නම් ඒ visa interview hold කරලා pause කරලා කියලා ඔයාට ඒ අදාළ දවසට අනිවාර්යයෙන්ම යන්න visa interview එකට. ගියාම ඒගොල්ලෝ මේකේ කියලා තියෙන විදිහට department will continue to schedule applicants for appointments but no diversity visas will be issued. ඒ කියන්නේ ඔයාගේ ඒ appointment දවසට ගිහිල්ලා interview එකට face කරන්න. face කරාට ඔයාට ඒක approve කිරීමක් හෝ deny කිරීමක් මොකක්වත් දෙන්නේ නැහැ. ඒක ඔයාට බොහෝ වෙලාවට එතෙන්දි දෙනවා 221G කියලා administrative processing කියන ඒ subsection එක යටතේ ඔයාගේ කේස් එක පෝස් කරා කියලා ලෙටර් එකක් දෙයි. ඔයගොල්ලෝ දන්නවා විසිට් වීසා එහෙම නැත්නම් අපි ටුවරිස්ට් වීසා වගේ යනකොට ඔයගොල්ලන්ගේ කේස් එක ඩිනයි කරොත් ඔයාට දෙන්නේ 214B කියන එක. 214B කාණ්ඩය යටතේ ඔයාව ඩිනයි කරා කියලා ඔයාට ලෙටර් එකක් දෙනවා. ඒතකොට මේ වගේ අවස්ථාවක ඔයා ගියාම මේක දැන් ගවර්න්මන්ට් එකෙන් පෝස් කරලා තියෙන නිසා
ඔයාගේ ඒ ඉන්ටර්විව් එකෙන් පස්සේ ඔයාට ඩයිවර්සිටි වීසා එක ඉෂුව කරන්නේ නැහැ මෙතන කියලා තියෙන නිසා ඔයාට බොහෝ වෙලාවට day 221G administrative processing කියන එක යටතේ ඔයාගේ ඒ ඇප්ලිකේෂන් එක පෝස් කරා කියලා. ඒ administrative processing කියන්නේ බොහෝ වෙලාවට ඔයාගේ සාමාන්‍ය අපි ගත්තොත් ඇප්ලිකේෂන් එක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න ඒගොල්ලෝ නැවතත් රිවිව් කරනවා නම් අන්න එහෙම එකයි. දැන් මෙතන අනිවාර්යයෙන්ම මේ වෙටිං process එක රිවිව් කරන නිසා ඒ සබ්සෙක්ෂන් එක යටතේ ඔයාගේ ඇප්ලිකේෂන් එක පෝස් කරා කියලා 221G එකක් දෙයි ඔයාට. ඒ ලෙටර් එකක් දෙයි. ඒකේ හේතුව හැටියට ওই 221G එක දායි. ඉතින් ඕක තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට වෙන්නේ. නමුත් මේකේ කියලා තියෙන විදිහට ඒ ඔයාට ඉන්ටර්විව්ස් ඇටෙන්ඩ් කරන්න පුළුවන්. ඒව ෂෙඩියුල් කරලා තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ ඉන්ටර්විව්ස් වලට යන්න. Existing diversity visa appointments generally will not be rescheduled or cancelled. හරි? ඒ කියන්නේ ඔයාට මේ diversity visa appointment එකක් තියෙනවනේ ඒව cancel කරන්න, reschedule කරන්න මොකක්වත් නැහැ. ඔයා ඒවට යන්න ඕනේ. ඉතින් ඔයාට එහෙම letters ඇවිල්ලා නම් තියෙන්නේ අනිවාර්යයෙන් මේවට සහභාගී වෙන්න. ගියාම diversity visa එක issue කරන්නේ ඔයාට 221G කියන එක යටතේ pause කරා කියලා letter එකක් දෙයි. හරි? ඒක තමයි මෙතන තියෙන්නේ. අනිත් එක දැන් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. ඕගොල්ලෝ ඕවට ඇප්ලයි කරනකොට පොලිස් රිපෝට්, ෆිසිෂියන් කෙනෙක්ගෙන් මෙඩිකල් රිපෝට් ඒව ඔක්කොම දෙන්න ඕනේ. එතකොට මේ මෙඩිකල් රිපෝට් එකක් මම දන්න විදිහට එක්තරා කාල සීමාවක් පමණයි වළංගු. එතකොට US State Department එක එහෙම නැත්නම් US Embassy එක ඒ ගැන දැනුවත් වෙලා තියෙන්න ඕනි. මොකද ඒ අදාළ කාලය එක්ස්පයර් වෙන්න කලින් ඔයාට මොකක් හරි ඩිසිෂන් එකක් දෙන්න ඕන. ඒක තමයි මම හිතන්නේ. නැත්තම් ඒක එක්ස්පයර් වුණොත් එතකොට ඒගොල්ලෝ හරිනම් ටෙක්නිකලි ඔයාගෙන් නැවත වාරයක් මෙඩිකල් රිපෝට් එකක් ඉල්ලන්න ඕන. ඉතින් මම හිතන්නේ මේ පෝස් එක අඩුම ගානේ ඔයාගේ මෙඩිකල් රිපෝට් එක යම් කාලයක් තියෙනවා නම් වළංගුණා ඒ වළංගු කාලය ඉවර වෙන්න කලින් මේගොල්ලෝ මොකක් හරි මේ ක්‍රියාදාමයක් කරලා මේ පෝස් එක අයින් කරලා නැවතත් යථා තත්ත්වයට ගන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා. මේක පෝස් එකක් විතරයි. මෙතනින් කිසිම අවස්ථාවක කියන්නේ මේවා කැන්සල් කරලා අහෝසි කරලා කියලා එහෙම කරන්න බෑ. ඒ විධායකයට එහෙම කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් අර proclamations, executive orders දාලා මෙන්න මේ වගේ pause වගේ ඒ temporary දේවල් කරන්න පමණයි පුළුවන්. Are there any exceptions කියලා ඊළඟ එකේ තියෙනවා. No, there are no exceptions to this guidance. ඒ කියන්නේ ඔයාගේ හිතන්නේ application එක ඔයා කොච්චර හොඳ strong application එකක් එහෙම නැත්නම් ඔයා නිකන් ඔයාට ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ හිතන්නේ medical ඒවායි ප්‍රශ්න එහෙම නැත්නම් police report වල ප්‍රශ්න තියෙනවා එහෙම කිසිම exception එකක් නැහැ මේ අවස්ථාවේදී සියලුම ඒවා ඒ pause කරලා තියෙන එක තමයි කියන්නේ ඊට පස්සේ තියෙනවා does this affect my current valid visa ඒ කියන්නේ හිතන්නේ ඔයාට student visa එකක් තියෙන කෙනෙක් එහෙම නැත්නම් B1 B2 visa එකක් විශේෂයෙන්ම B1 B2 visa වගේ තියෙන කෙනෙක් නෑ ඒ වගේ වීසා එකකට මේ ඩයිවර්සිටි වීසා එකේ මේ පෝස් එක කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ. හරි මට එක්කෙනෙක් අහලා තිබ්බා එයා වීසා එක එයා ග්‍රීන් කාඩ් එක ගන්නේ මැරේජ් විවාහය තුලින්. ඒ වගේ දෙයකට මේවා බලපාන්නේ නැහැ. ඔයගේ ස්ටුඩන්ට් වීසා වලට මේවා බලපාන්නේ නැහැ. විසිටර් වීසා වලට, රිලිජියස් වීසා වලට, ඒ ඉන්වෙස්ටර් වීසා ඒ මොහොතකවත් බලපාන්නේ නැහැ. මේ මෙතන දාලා තියෙන මේ ඩිරෙක්ටිව්ස් මේ ගයිඩන්ස් ඔක්කොම බලපාන්නේ ඩයිවර්සිටි වීසා එහෙම නැත්නම් අපි ඔය කියනවා ග්‍රීන් කාඩ් ලොටරි එකෙන් ඒ හම්බ වෙන ඒ process එකට තමයි මේ බලපාන්නේ. ඉතින් ඕක තමයි මම දැක්ක මෙහිම අප්ඩේට් එකක් දාලා තියෙනවා. ඉතින් මට ඒක ඕගලන්ට ෂෙයා කරගන්න හිතුණා. මොකද මේක USCIS එකේ අප්ඩේට් එක නෙමෙයි. හරිද? මේක ඇවිල්ලා US State Department එකේ අප්ඩේට්. මතක තියාගන්න US State Department එක යටතේ තමයි ඇමරිකාවේ ඔය වෙනත් රටවල තියෙන එම්බසිස් තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ග්‍රීන් කාඩ් ලොටරි එකෙන් මොකක් හරි ඒ process එක තියෙන්නේ කෙලින්මම එම්බසි එකේ. ඉතින් මේ directives මේ guidance මම හිතන්නේ ලංකාවේ ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේක කියවලා බැලුවාම තියෙනවා මේක తాවකාලික pause කිරීමක් අත්හිටවීමක් වගේ දෙයක්. කැන්සල් කිරීමක් අවලංගු කිරීමක් නෙමෙයි. ඉතින් නැවතත් කියන්නේ බය වෙන්න එපා. අපි බලමු මොකක්ද වෙන්නේ. මේ කාලය ඇතුළත මම නම් කියන්නේ ඔයාලා බලන්න තව ක්‍රම ගොඩක් තියෙනවා ඇමරිකාවට එන්න නම්
visitor sorry student visa ඊට පස්සේ investor visa employment එක අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා හොයලා බලන්න. ඉතින් අර හැබැයි තියෙන්නේ මේ ගොඩක් දේවල් වලට ඔයාගේ වැලියු එකක් තියෙන්න ඕනේ. ඔයාගේ qualifications ඔයාගේ වට හොඳට සල්ලි තියෙන්න ඕනේ. ඔයාගේ qualified වෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් තියෙන. එහෙම නැත්නම් family එක ඉන්න ඕනේ. හිතන්න විවාහයෙන් එහෙම නැත්නම් සහෝදර සහෝදරි වගේ ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු මම ඉදිරියටත් මේ ගැනත් අප්ඩේට්ස් දාන්න. නමුත් මේක තමයි මට මේ අවස්ථාවේදී ඔයාලා එක්ක ෂෙයා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ සතියේත් මම තියෙනවා සිකුරාදා ලයිව් සෙෂන් එක තියෙනවා. ඉතින් ඒකෙදි හම්බ වෙමු. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා අහන්න. ලයිව් සෙෂන් එක මේ සිකුරාදා තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් මම දැනට ඔයගොල්ලන්ගෙන් සමුගන්න. සුබ දවසක්. ජය වේවා.